හායි ළමයි කොට කාලෙක මම වීඩියෝ එකක් කරන් ආවා. අද අපි යමු මගේ බර්ත්ඩේ ෂූට් එක කොහොමද උනේ බලන්න. අපි ගෙදරින් පිටත් වෙනකොට පාන්දර 5:00යි. මොකද සැලොන් එකට එන්න කියලා තිබ්බ පාන්දර 6 වෙනකොට. ළමයි තාම මට තනියම මේකප් එකක් දාගන්න බෑ. ඒක නිසා තමා මට සැලොන් එකට යන්න උනේ. ඉතින් මේ තියෙන මගේ ෆයිනල් ලුක් එක. අපේ බර්ත්ඩේ ෂූට් එකේ ලොකේෂන් එක තමයි හියර ලේක් එක. ලොකේෂන් එක නම් සිලෙක්ට් කරේ අපේ අක්කා. මෙතෙන්ට යන්න කලින් පර්මිෂන් ගන්න ඕන. මොකද මම එහෙම කියනවා හරියටම දන්නේ නැහැ. තාත්ත මම දැක්කා එතෙන්ට ආපු කෙනාට මොකක් හරි ලෙටර් එකක් පෙන්නනවා. ඒ පෙන්නුවෙන් පස්සේ තමයි අපිට ඇතුළට යන්න දුන්නේ මෙතන. අපි ගෙදරින් පිටත් වෙනකොට පාන්දර 5 වුණාට ලොකේෂන් එකට එනකොට නම් උදේ 7:40 වගේ වුණා. ඉතින් ළමයි ඔයාලට පේනවනේ මෙතන කොච්චර ලස්සනද කියලා. මේ බර්ත්ඩේ ෂූට් එක මේ විදිහට කරන්න අවුරුද්දක විතර ඉඳන් මාරම ආසාවකින් හිටියා. ඒ නිසා බර්ත්ඩේ එක ලඟ වෙනකොට මම ආස පාටින් ෆ්‍රොක් එකක් මහන්න ඩෙඩික් අරගෙන මහන්නත් උනා. ඊට පස්සේ අපේ අක්කගේ වෙඩින් එක ඒ වීකේ කියලා තිබ්බ නිසා ගෙදර හැමෝම උදේ දවල් රැ කරන මාර විදිහට බිසි වුණා. ඒක නිසා ඉතින් මම තීරණය කරා ලබන අවුරුද්දට මේක කල් දාන්න. මේ අවුරුද්දේ කරන්නේ නැහැ. ලබන අවුරුද්දේ කරනවා කියලා හිතලා මම ඉතින් වෙඩින් එකේ වැඩවලට තමයි කැම්පස් එකේ ඉඳන් ඉදෙට ආවේ. එනකොට අම්මයි තාත්තයි අක්කයි මස්සිනයි ඒ හැමෝම බර්ත්ඩේ ෂූට් එකට ඕන හැමදේම වෙලා රෙඩි කරලා තමයි තිබුණේ. ළමයි මං ගෙදර ආවට පස්සේ දවසේම බර්ත්ඩේ ෂූට් එක කරන්න වුණා. මොකද අපි වැඩ ගොඩක හිර වෙලා හිටියේ. ඉතින් ඒක නිසා ෂූට් එක ඉක්මනට කරලා දාන්න අපිට වුණා. And I said, Romeo, take me somewhere we can be alone. I'll be waiting. All I'll have to do is run. You be the prince and I'll be the princess. It's a love story, baby, just say yes. ඔයාලා බර්ත්ඩේ ෂූට් එකේ ෆොටෝස් ටික බලන්න කැමති නම් මම ෂෝට් වීඩියෝස් දෙකක් අප්ලෝඩ් කරලා ඇති. ෆොටෝස් තියෙන මම මෙතන උඩින් දාන්නම්. ඔයාලට ගිහින් බලන්න පුළුවන් මේ ටිකත්. ඉතින් ළමයි තවත් ලස්සන වීඩියෝ එකකින් ආපහු හම්බෙමු. එතකම් මං ගිහින් එන්නම්. බයි.